ආයුබෝවන් කියලා පිළිගන්නවා ඉලෙක්ට්‍රීෂියන් X එක්ක එකතු වෙන ඔයාව. විදුලි වේගයෙන් සංවර්ධනය වන අනාගත ලෝකයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කිරීමට විදුලි කාර්මික ශිල්පියෙකුගේ අත්‍යවශ්‍යතාවය කෙතරම්ද දැනගන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න. තමාගේ ශාස්ත්‍රයට අදාළ වෙන ටූල්ස් එහෙම නැත්නම් ආයුධ කට්ටලයක් තියෙනවනේ. අපි අද කතා කරමු ඉලෙක්ට්‍රීෂියන් කෙනෙකුට අවශ්‍ය ටූල්ස් කිහිපයක් ගැන. වීඩියෝ අවසානයේ තෙක් රැඳී ඉන්න දැනුමට යමක් එකතු කරගන්න. මේ තියෙන්නේ අපි හැමෝගෙම වගේ සාමාන්‍යයෙන් ගෙදරක තියෙන ටූල් එකක් වෙන නියොන් ටෙස්ටර් එක. මේකෙන් ඉන්නේ සරලවම කිව්වොත් වයර් එක විදුලිය ගමන් කරනවද කියලා බලන එකනේ. ඒ කියන්නේ උදාහරණයකින් කිව්වොත් සොකට් එකක ලයිව් එකේ කරන්ට් එක තියෙනවද බලන්න වගේ මේක යොදා ගන්න පුළුවන්. හරියට මෙන්න මේ වගේ. හැබැයි මේ නියොන් ටෙස්ටර් එකෙන් නියුට්‍රල් වයරය චෙක් කරගන්න අපිට බැහැ. මොකද නියොන් ටෙස්ටර් එකේ ඇතුලේ තියෙන බල්බය පත්තු වෙන්න නම් විදුලිය ගමන් කරන වයරයක් වෙන්න ඕන. නියුට්‍රල් පැත්ත විදුලිය ගමන් කරන්නේ නැහැනේ. එතකොට කොහේ හරි තැනක නියුට්‍රල් වයරය විසන්ධි වෙලා තිබුණොත් අපිට චෙක් කරගන්න බෑ. මේ ලයිව් නියුට්‍රල් කියන දෙකම චෙක් කරන්න නම් ටෙස්ටින් ලෑම්ප් එකක් අපිට ගෙදර තියම හදාගන්න පුළුවන්. ඒ ගැන වීඩියෝ එකක් මම පස්සේ අරගෙන එන්නම්කෝ. මේ තියෙන්නේ මල්ලි ස්ක්‍රූප් පුනියන සහ පැතලි ස්ක්‍රූප් පුනියන. මේවෙන් වෙන්නේ අදාළ ස්ක්‍රූප් වෙනේට ගැළපෙන ස්ක්‍රූප් පුනියන ගැළපෙන ප්‍රමාණයෙන් තෝරගෙන එනේට හානි නොවන විදිහට ගැළවීම හෝ සවි කිරීම කරන එක තමයි. මේ තියෙන්නේ වයර් ස්ට්‍රිපර් එක. මේකෙන් වෙන්නේ අපට අවශ්‍ය විදිහට ඒ කියන්නේ කලර් කෝඩ් එක තියලා හෝ කම්බිය මතුවෙනකම්ම හෝ අවශ්‍ය ප්‍රමාණයට වයර් සුද්ධ කරගන්න එක. කම්බිනේෂන් ෆ්ලයර් එකෙන් වයර් කපා ගන්න වගේම වයර් ජොයින් කිරීමට පහසු වෙනවා. නෝස් ෆ්ලයි එක සාමාන්‍යයෙන් විදුලිය පවතින වයරයක් සාපේක්ෂව අතට ඈතින් අල්ලගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සයිඩ් කටර් එක මේක වයර් කපා ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. කටුව ඇමිටිය ඉතින් ඉලෙක්ට්‍රීෂියන් කෙනෙකුට ඕන වෙන්නේ කන්ඩියුට් දාන්න බිත්ති කඩා ගන්න වගේ දේවල් වලටනේ. මිටිය භාවිතා කරනවා සන් බොක්ස් කන්ඩියුට් ක්ලිප්ස් රැඳවීම සඳහා එන ගහන්න වගේ දේවල් වලට භාවිතා කරනවා. කීයදක් ඉතින් කන්ඩියුට් කපා ගැනීමට වගේ දේවල් වලට භාවිතා කරන්න පුළුවන්. ස්ප්‍රීතු ලෙවලේ භාවිතා කරන්නේ සන් බොක්ස්, ඩී බෝඩ්, කන්ඩියුට් වගේ දේවල් බිත්තියට සම්බන්ධ කිරීමේදී නියමිත ලෙවල් එකට තියෙද කියලා බලා ගන්න. ඊට අමතරව තවත් බොහෝ ටූල්ස් ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් භාවිතා කරනවා. අපි දැන් කතා කළේ විදුලි කාර්මිකයෙක් සුලභව භාවිතා කරන ටූල්ස් කීපයක් ගැනනේ. ඉතින් ඔයාලට පුංචි හරි දැනුමක් ලැබුණා නම් වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් යාළුවන්ටත් බලන්න ලයික් කරලා, ෂෙයා කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. Goodbye my friends.